අපගේ විශ්වය තුළ අපි ඉඳගෙන සිටින අපේ සුන්දර පෘථිවිය පමණක් නොව තවත් ග්‍රහලෝක ගණනාවක් පවතී. නමුත් කාලයත් සමග පෘථිවියේ සම්පත් අවසන් වන අතර ජීවිතය පවත්වාගෙන යාම සෑම විටම පහසු නොවන අනාගතයක් අපේක්ෂා කළ හැකියි. මේ නිසාම අද ලොව විද්‍යාඥයන්, විශ්ව සංචාරකයින් සහ නාසා ආයතනය අලුත් වාසස්ථානයක් සෙවීම සඳහා උත්සාහ කරනවා. ඒ උත්සාහයේ පළමු ඉලක්කය තමයි අඟහරු. අද වන විට අඟහරු ගැන අපිට තියෙන දැනුම අතිශය විශාලයි. NASA Pathfinder යාත්‍රා, Curiosity සහ Perseverance rovers මේවා මගින් අපිට මාස් ග්‍රහලෝකයේ පෘෂ්ඨය, වායුගෝලය සහ ජීවිත ලක්ෂණ පිළිබඳ විශිෂ්ට තොරතුරු ලබා ගත හැකි වුණා. වතුර පැවති කියලා ලකුණු තිබීම එහි ජීවිතයක් පැවති හැකි බවට තවදුරටත් තර්ක ගෙන එනවා. නමුත් මිනිසුන්ට එහි වාසය කිරීම යනු අතිශය අභියෝගාත්මක කාර්යයකි. අඟහරුගේ සාමාන්‍ය උෂ්ණත්වය අංශක ඍණ 67 අතරමං වෙනවා. වායුගෝලය කොහොමත් විශාල වශයෙන් කාබන් ඩයි ඔක්සයිඩ් වලින් සමන්විතයි. ඔක්සිජන් ප්‍රමාණය ඉතාම අඩුයි. තවද අධික විකිරණ සහිත තත්ත්වයන් යටතේ ජීවිතය පැවතිය නොහැකිය. ඒ නිසාම අපට එහි වාසය කිරීමට නම් අලුත් නවාස ගෘහ නිර්මාණය කළ යුතුය. වායුමය පද්ධති, වතුර උත්පාදනය කිරීම, කෘත්‍රිම වායුගෝල පද්ධති මේ හැමදේම අපිට නිර්මාණය කරන්න වෙනවා. SpaceX ආයතනයේ මේ ව්‍යාපාරයේ ඉදිරියටම ඉන්නවා. එලන් මස්ක්ගේ මහදැක්ම අනුව අංගාරකය මිනිසුන්ගේ දෙවනි ගෘහය බවට පත් කිරීම ඔහුගේ අරමුණයි. ස්ටාර්ෂිප් යාත්‍රාවන් මගින් විශාල සංඛ්‍යාතයක් මිනිසුන් සහ භාණ්ඩ මාස් වෙත රැගෙන යාමට සැලසුම් කරලා තියෙනවා. අනාගතයේදී වසර 20 ඍණ 30ක් ඇතුළත අඟහරු මත පළමු මිනිස් නගරය ඉදිකිරීමට අවශ්‍ය බීජ විය හැකි. NASA ආයතනයත් ආර්ටෙමිස් ප්‍රොජෙක්ට් එක මගින් චන්ද්‍රයා වෙත නැවත යාම සැලසුම් කරමින් සිටිනවා. ඒත් එහි ඉදිරි අදියර තමයි අංගාරක වාසයට සූදානම් වීම. ලූනා ගේට්වේ වැනි ව්‍යාපෘති හරහා අපට අභ්‍යවකාශ මගින් මාස යාම පහසු කිරීමට නව ක්‍රමෝපායන් සොයාගෙන යනවා. අඟහරු වල වාසය සඳහා මුල්ම අවශ්‍යතාව වන්නේ ස්වාධීනව ජීවත් වීමයි. වතුර නිෂ්පාදනය, ඔක්සිජන් උත්පාදනය, ආහාර වගාව මේවා සියල්ලම අඟහරු තුල කළ යුතුය. වියලි, අධික විකිරණ සහිත පරිසරය තුල වගා කළ හැකි සිලිතරස් වගා පද්ධති සොයාගෙන තියෙනවා. අනාගතයේදී අඟහරු වෙත ගිය මිනිසුන් තමන්ගේම ආහාර ලබා ගැනීමට පරිසරගත ක්ෂේම භූමිකා ව්‍යුහගත කළ යුතුය. නමුත් මේ ව්‍යාපාරය සරල නැහැ. බරපතල වායුගෝල ආරක්ෂාවක් නැතිවීම නිසා ක්ෂුද්‍ර ග්‍රහලෝක, විකිරණ සහ අභ්‍යවකාශ කනගාටු මේ සියල්ලම අනාගත ග්‍රහලෝක වාසීන්ට මහා අභියෝගයකි. නමුත් අපේ මිනිස් වර්ගයාගේ අභිලාෂය අඩංගුවයි අලුත් ලෝක සෙවීමේ, නව සීමා හරහා ගමන් කිරීමේ, අපගේ සිහිනයන් සොයා යාමට. අඟහරු පමණක් නෙවෙයි, තවත් ග්‍රහලෝක වලටත් අවධානය යොමු වෙනවා. ජුපිටර් ග්‍රහලෝකයේ යුරෝප සඳ, සැටර්න් ග්‍රහලෝකයේ ටයිටන් මේවද ජීවිතය සඳහා සුදුසු හැකි ස්ථාන ලෙස සලකා බලනවා. අනාගත වසර 100කින් අපිට අලුත් ලෝක රාජධානී පවා බිහි කළ හැකි වෙයි. අවසානයේ අඟහරුට සහ වෙනත් ග්‍රහලෝක වලට සංචාරය කිරීම මිනිස් වර්ගයාගේ ජීවිතයේ අනාගතය තිරණය කරනවා. ඇත්තටම අපිට අපේ ජීවිතය පැතිරවීමට අවකාශය පමණක් නොව නව මනුෂ්‍යයොත් බිහි කිරීමට හැකි වෙයි. නව ලෝකවල නව ආරම්භයක්. අද අඟහරු දෙස අහසින් බලන විට ඒක ඉතාමත් දුරස්ත හිස් තැනක් වාගේ පේනවා. නමුත් හෙට දිනේ එය අපේ දෙවනි ගෘහය වෙන්න පුළුවන්. Subscribe my channel.